මම අද මේ වීඩියෝ එක ගේන්න හේතුව තමයි මගෙන් ගොඩක් අය අහනවා තුඹ කරවලින් ඇත්තටම කියන තරම් ආදායමක් එනවද කියලා. ඔව් එනවා. චුට්ටක් බලන්නකෝ මේ දිහා මේ සතියෙන් සතියට තුඹ කරවල සාමාන්‍යයෙන් වැලක කඩනවා. දැන් මේ තියෙන්නේ සතියකට මේ වැලෙන් කඩන්න තියෙන ගෙඩි ගන්න. හරිද? එතකොට මෙයා සාමාන්‍යයෙන් එක වැලක් දවසකට මල් පූදිනවා 5-6කට එහා. දැන් මේ වගේ තමයි. මෙතන වැල් හතරක් තියෙනවා. මේ හතරෙම එකතුව තමයි මෙහෙම. එතකොට ඔයාලා හිතන්නකෝ සාමාන්‍යයෙන් වැල් 1000ක් හදාගත්තොත් කොහොම ආදායමක් ගන්න පුළුවන්ද ඔයාලට? නේද? හරි. සාමාන්‍යයෙන් වැල් 150ක් හදාගත්තොත් රැකියාවක් කරන කෙනෙක්ට වුණත් සතියකට රුපියල් 15000කට ආසන්න මුදලක් ලේසියෙන් උපයන්න පුළුවන්. උදේට තියෙන්නේ විනාඩි වැල් 150 කරන විනාඩි 20ක් 30ක් වගේ කාලයක් මල් පරාගණය කරන්න යොදවන්න විතරයි තමන්ගේ කාලය. ඒක කරා රැකියාවට ගියා. එතකොට සාමාන්‍යයෙන් වෘත්තීමය ගොවියෙක් නම් වැල් 1000කින් මිලියන 9ක් යන්න පුළුවන්. ඒක දැන් ඔයාලට මේ S50 පිටම දකින්න පුළුවන්. මේ වගේ තමයි. හැම ගහකම මෙහෙම තියෙනවා. අපි යන්කෝ බලන්න එන්නකෝ. දැන් මේ බලන්න මේ ගස් දිහා හැම ගහකම මේ වගේ තියෙනවා. ඔහොම එන්නකෝ. මේ මෙන්නකෝ මේ බලන්න. මේ උදාහරණ කියන්නේ මේ බොරු නෙමෙයි. මේ බලන්න මේ සතියකට මේ සතියේ කඩන්න තියෙන තුඹ කරවිල. හැමදාම සතියෙන් සතියට මේ වගේ කඩන්න ඕනේ මේ. හැම පැත්තටම හැරිලා පෙන්නන්න මේ බලන්න. හැම තැනම තියෙන්නේ ඒ වගේ. දිගට මෙන්නකෝ මේ. මේ පෙන්නාගෙන එන්න. කට්ටිය කියන්නේ මේවා බොරු කියලා. එහෙම නෑ මේ ඇත්ත. මේ මාකට් එක කවදාවත් බහින්නේ නෑ. කොච්චර හැදුවත් මේ තුඹ කරවිල මාකට් එක බහින්නේ නෑ. මේ හැම තැනම තියෙන ගෙඩි. අපි යන් කොයි විදිහට බලන්න යන්කෝ කට්ටිය කියනවනේ එක ගහක් පෙන්නුවා මේක නැවැත්තුවා කියලා. එහෙම නෑ මේ බලන්න. හැම ගහේම ගෙඩි. හැම තැනම මල්. තේරුණාද? මේ බලන්න. එක වැලක මල් කීයක් තියෙනවද? එන්න කොහොම මම පෙන්නන්න. හරි මේ බලන්න මේ ඒ වගාම තමයි දිගටම. හරිද? මේ නිකන් ගණන් කරමු අපි දැන්. එක වැලක තියෙන මල් ගන්න 1 2 3 4යි. මට නම් ගණන් කරන්න බෑ. ඒ තරම් තියෙනවා. ඔයාලා වීඩියෝ එකේදී ගණන් කරගන්න. හරිද? මේ පොලේ ගානෙම ගෙඩියනවා හැම සතියෙම. මෙයා නිතරම දළු දානවා මේ සතියේ කරන්න තියෙන තුඹ කරවිල. මේ බලන්නකො මේ හැම තැනම මේ දැන් කොළ අස්සෙත් තියෙනවා ගෙඩි. මේ බලන්න සමහරවිට අපිට මේව ඇරෙන්නත් පුළුවන්. ඒ තරම් මේ මාස 3ක වගාව. තේරුණාද? මේ මාස 3ෙන් තමයි මෙච්චර දෙයක් කරලා තියෙන්නේ. දැන් මේ වගේ වැල් 1000ක 1500ක් හිටව ගන්නවා කියන්නේ සාමාන්‍ය මාසෙට ලක්ෂ 6මාරක වගේ ආදායමකට යන්න පුළුවන්. ඔයාලට මගෙන් විස්තර ගන්න පුළුවන්. සියලුම දේට මේ සඳහා මේ අවශ්‍ය කරන නිරෝගී පැළමන් දෙනවා. මගේ ෆෝන් නම්බර එක තමයි 071 92 84යි 597. මම ආයෙ කියනවා මගේ ෆෝන් නම්බර එක ලියා ගන්න 071 92 84යි 597. දැන් අද තුඹ කරවිල කඩන දවස මම ඔයාලට පුළුවන් වුණොත් කඩපු තුඹ කරවිල ගැන ප්‍රමාණය ගැන හවස වීඩියෝ එකක් ගෙවන්නම් ඔයාලට. හොඳද? හරි. සියලුම දෙනාට සුබ දවසක් අනාගතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කර සිටිනවා. හරි. මං අද කිව්වා නේද ඔයාලට? අද පුළුවන් වුණොත් උදේ කිව්වා කඩන කරවිල පෙන්නනවා කියලා. දැන් අද මට පොඩි ප්‍රශ්නයක් වුණා. මෙහෙට හවස වැස්ස හයියෙන්. වැඩ කරන්න හිටපු කට්ටියත් ආවේ නෑ. එයාලගේ අර මේ අපේ පැත්තේ මේ දවස්වල කුඹුරු වැඩ කරනවා. ඉතින් මට පුළුවන් විදිහට කෙරුවා මට පුළුවන් වුණේ වැල් 500කින් කඩන්න තමයි. බලන්නකො වැල් 500කින් කීයක් තියෙනවද මේ? මම මේවා කියන්නේ ඔයාලට දියුණු වෙන්න. තේරුණාද? වෙන දෙයකට නෙමෙයි. මේක හෙට තමුත්තේක මාකට් එකට යන ටික. මෙතන තියෙනවා කීයද? 13ක් තියෙනවා. හැම එකකටම 12 ගානේ දාලා තියෙන්නේ. හරිද? ඒතර කිලෝ 12 ගානේ 13ක් බලන්න වැල් 500කින් සතියකට කන්වර්ට් කරලා. ඒතර කීයද? ඒන වටිනාකම දැන් ගිය සතිය මාකට් එක ගියේ 650. මං හිතන්නේ මේ සතියේත් 650 වගේ තියෙයි. එතකොට අපි බලන්න වැඩි කරලා. එතකොට ඒ ගාන එනවා. ඒ වගේ ගානක් හොයන්න පුළුවන්. බොරු නෙමෙයි. ඔයාලට මම උදේ පෙන්නුවා. මම මේ කියන්නේ ඔයාලට දියුණු වෙන්න. එන්නකෝ තව එකක් පෙන්නන්න. මේ ගහන පොහොරට වැඩියෙන් තෙල් පොහොර ගහන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි දැන් අපි ගෙදර කන්නේත් ඒකම තමයි. මේ බලන්න මේ රසට හදන්න පුළුවන් මේ තුඹ කරවිල කියන එක. එක ඕන විදිහකට හදන්න පුළුවන්. තේරුණාද? දැන් මෙතන මේ බලන්න. තුඹ කරවිල අපි මේක සාමාන්‍යයෙන් මේ මිරිසට හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තුඹ කරවිල කියන්නේ හොඳ ඖෂධීය ගුණයක් තියෙන කෑමක්. මේකේ මාර ටේස්ට් එකක් තියෙන්නේ. දන්න අය විතරයි මේක කන්න. මමත් ඔයාලට කියන්නේ මම කරන්න බැරි දෙයක් නැහැ. හැමදාම මේ ජොබ් නැහැ. ඔය රැකියා නැහැ. ඌව කියා මේවා ගොට්ටු වෙන්න එපා. තේරුණාද? අපි නිකන් එක කෝණයකට හිර වෙන්න එපා කවදාවත්. බලන්නකෝ. මේ වගේක් කරන්න තමන් දියුණු වෙන්න. හැමදාම මේ කරවිල හිටවන්න ඕන කියලාත් නැහැ. මේකෙන් තියෙන වෙන ඒවා.
මේක ෆොරින් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ඩස්ට් එක. ඒ වගේ වැඩ ගොඩාක් තියෙනවා. මම කියන්නේ මේවා පෙන්වන්නේ දිනු වෙන්න වෙන කිසිම දෙයකට නෙමෙයි. මම ඔයාලට කියලා දෙනවා උපදෙස් ගන්න ඕන නම් මේ කරවිල වගාව ගැන මගේ නම්බරේ තියෙනවා 071යි 92යි 84යි 594. ඕන වෙලාවක කතා කරන්න ඕන උපදෙසක් මම දෙනවා. මොකද මට ඕනේ මං ගොඩ ගියා වගේ කට්ටිය ගොඩ යන්න. තේරුණාද? හරි.